ආයිබෝවන් අපි හැමෝම අපේ දරුවන් වෙනුවෙන් අපි අනාගතය වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනව නේද? ඔව් ඒක තමයි ජීවිතේ. හොඳම දේ දෙන්න හොඳට ජීවත් වෙන්න ඕන හැමදේම එකතු කරනවා. ඒත් මේ දුවන ගමන් අපි කවදා හරි නතර වෙලා හිතනවද මේ මගේ දරුවෝ මගේ සම්පත් කියලා අපි මේ තදින් අල්ලගෙන ඉන්න දේවල් ඇත්තටම අපිට අයිතිද කියලා? ඒක තමයි ප්‍රශ්නේ. දවසක මේ හැමදේම දාලා යනකොට අපි ඇත්තටම අරගෙන යන්නේ මොනවද? අන්න ඒකයි. අපි හිතනවා ධනය දරුවන් කියන්නේ අපේ ආරක්ෂාව කියලා. ඒත් ඇත්තට මේ දේවල්ම අපේ දුකට හේතුවක් වෙන්නත් පුරුවන්ද? අන්නේ ගැඹුරු ප්‍රශ්නය ගැන හිතන්න පොළඹවන අවුරුදු දහස් ගණනක් පැරණි බෞද්ධ මූලාශ්‍රය කියන කතාවක් ගැන තමයි අද අපි ගැඹුරින් විමසන්නේ. අපි කතා කරන්න යන්නේ ආනන්ද කියන මසුරු සිටුවරයාගේ කතාව ගැන. මේක හරිම විශේෂ කතාවක්. මොකද ධනය කියන දේ එක්ක තමන්ගේ අනන්‍යතාවය පටලවා ගත්තම ඒ කියන්නේ මම කියන්නේ මගේ වස්තුව කියලා හිතන්න ගත්තම කෙනෙක්ට වෙන්න පුළුවන් විනාශය ගැන තමයි මේකෙන් කියවෙන්නේ. එහෙනම් අපි මුලින්ම බලමුනේ ආනන්ද සිටුවරයා කියන්නේ කවුද? එයාගේ මානසිකත්වය කොයි වගේද කියලා. මූලාශ්‍රවල කියවෙන විදියට ඔහු කෝටි 4ක ධනයකට හිමිකම් කිපු කෙනෙක්. කෝටි 4ක් හිතා ගන්න පුළුවන්ද? ඒක තමයි මේ කතාවේ තියෙන ලොකුම විරුද්ධාභාෂය. ඔව්. ඔහුට තිබුණේ අති විශාල ධනයක්. ඒත් ඔහු ජීවත් වුණේ දුප්පත්ම දුප්පත් යාචකයෙක් වගේ. තමන්ටවත් හරියට කෑමක් බීමක් ගත්තේ නැහැ. ඇන්දේ පරණම ඇඳුම් චෙලත් කියවෙනවා. හරියටම. ඔහු ලැබුවේ ධනය භුක්ති විඳීමේ සතුට නෙමෙයි. ධනය තියෙනවා කියන දැනීමෙන් විතරක් ලබන ටිකක් විකෘති සතුටක්. ඔහු Tamanගේ එකම පුතා මූලසිරිට දුන්න උපදෙසෙනුත් ඒ මානසිකත්වය හොඳටම පේනව නේද? ඔව්. ඔහු පුතාට කියන්නේ මේ ධනය භුක්ති විඳින්න නෙමෙයි තවත් වැඩි කරන්න කියලා. ඒකට ඔහු පාවිච්චි කරන උපමා දෙකත් හරිම අපූර්වයි. ඔව්. ඒ උපමා දෙකෙන් ඔහුගේ සම්පූර්ණ දර්ශනයම තේරුම් ගන්න පුළුවන්. එකක් තමයි වේයෝ ටික ටික පස් ගැනල්ලා ලොකු තුඹසක් හදනවා වගේ ධනෙ එකතු කරන්න කියන එක. අනික මීමැස්සෝ ටික ටික පැණි එකතු කරලා ලොකු මීවදයක් හදනවා වගේ ධනය වැඩි කරගන්න කියන එක. ඒක හරිම සිත් ගන්න අසුළුයි. මොකද වේයෝ මීමැස්සෝ ඒ සත්තු වැඩ කරන්නේ සමූහයක් විදිහට. එයාලගේ පැවැත්ම වෙනුවෙන්. ඒත් සිටුවරයා මේ උපමාව පාවිච්චි කරන්නේ අන්ත ආත්මාර්ථකාමී අරමුණක් වෙනුවෙන්. ඒකේ ඊටාම වැදගත් නිරීක්ෂණයක්. ඔහු ස්වභාව ධර්මයේ තියෙන සාමූහික පැවැත්මේ ආකෘතියක් අරගෙන ඒක පාවිච්චි කරන්නේ Tamanගේ පුද්ගලික තණ්හාව සාධාරණීකරණය කරන්න. ඒ කියන්නේ ඔහුගේ අපි කියන සංකල්පයක් තිබිලම නෑ. තිබුණේ මම සහ මගේ ධනය කියන එක විතරයි. ඉතින් මේ විදියට ජීවිත කාලයම ධනෙ රැස් කරන්නම ගෙවලා ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නොගෙන ආනන්ද සිටුවරයා මිය යනවා. ඒත් ඒක ඔහුගේ කතාවේ අවසානය නෙමෙයි. නෙමෙයි. ඒක ප්‍රතිවිපාක ලැබීමේ ආරම්භය විතරයි. ඔහුගේ කර්මය කොයිතරම් බලවත්ද කිව්වොත් ඔහු නැවත ඉපදෙන්නේ සැප සම්පත් මැද නෙමෙයි. කොහෙද? ඊටාම දුප්පත් කුලි වැඩ කරන මිනිසුන් ඉන්න ගමක අසරණ කාන්තාවකගේ කුස තුල. ඒ දරුවා පිළිසිඳ ගත්ත දවසේ ඉඳන් ඒ මුළු ගමටම අපල කාලයක් උදා වෙනව නේද? ඔව්. මිනිස්සුන්ට වැඩපල නැතිව යනවා ගමම බඩගින්නේ. අන්තිමේදී ගමේ මිනිස්සු මේ අවාසනාවට හේතුව විදියට දකින්නේ අර ගැබිනි මවව. ඉතින් යාව ගමෙන් පන්න දමනවා. හරියටම. ඇය තනියම බොහෝ දුක් විඳලා බිහි කරන්නේ බලන්න අප්‍රසන්න අතිශයින්ම විරූපී අංග විකල දරුවෙක්. පුදුමයි කියන්නේ අම්මා දරුව වඩාගෙන හිඟමනට ගියත් කවුරුත් මුකුත් දෙන්නේ නැහැ. දරුවා පැත්තකින් තියලා ගියාම විතරයි ඇයට කන්න යමක් ලැබෙන්නේ. ඒ තරමටම අවාසනාවන්තයි. ඔව්. ඒ දරුවගේ අවාසනාවන්තකම ඒ තරම්මයි. ඉතින් මේ කතාවේ හැරවුම් ලක්ෂ්‍යය තමයි මේ දරුවා තමන්ගේ අතීතය ගැන කිසිවක් නොදන්න හිඟමනේ යමින් නොදෙනුවත්වම තමන්ගේම පරණ ගෙදරට ඒ කියන්නේ තමන්ම හදපු මාලිගාවට එන එක. ඔව්. එතන තමයි කතාවේ උච්චතම අවස්ථාව. ඔහු මාලිගාව ළඟට එනකොට එතන සෙල්ලම් කරමින් ඉන්නේ තමන්ගේම මුණුබුරුන්. මූලසිරිගේ දරුවන්. ඔව්. මේ විරූපී හිඟන දරුවව දැකපු ගමන් ඒ ළමයි බය වෙලා කෑ ගහනවා. ඉතින් ආරක්ෂකයෝ එනවා. ආරක්ෂකයෝ ඇවිත් මේ දරුවාට හොඳකම ගහලා කසල ගොඩකට විසි කරනවා. හිතන්නකෝ ජීවිත කාලයම ආරක්ෂා කරපු ධනයට අයත් මාලිගාවෙන්ම තමයි ඔහුට මේ විදියට සලකන්නේ. මේ සිද්ධාවීම දිහා බලාගෙන තමයි බුදුරජාණන් වහන්සේ එතනින් වඩින්නේ. උන්වහන්සේ තමයි මේ කතාවේ සැඟවුණු ඇත්ත හෙළි කරන්නේ. ඔව්. බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද අර කසල ගොඩේ ඉන්නේ අර මාලිගාවේ අයිතිකාරයා වෙලා හිටපු ආනන්ද සිටුවරයා කියලා. සිටුවරයාගේ පුතා මූලසිරි මේ කතාව විශ්වාස කරනවද?
නෑ ඔහුටවත් ඒක විශ්වාස කරන්න බෑ. අන්තිමදී බුදුන් වහන්සේ අර දරුවා ලවා පරණ ආත්මේ කාටවත් නොකිය හංගපු නිධන්තෙන් පෙන්නුවට පස්සෙයි හැමෝම ඇත්ත පිළිගන්නේ. හරි. මේ පුදුම සහගත සිදුවීමෙන් පස්සේ තමයි බුදුන් වහන්සේ මේ කතාවේ හරය වන ගාථාව දේශනා කරන්නේ. මට පුතුන් ඇත, මට ධනය ඇත කියා අඥානය දුක් විඳී. ඔව්. හැබැයි මෙතන ගැටලුවක් තියෙනවා. සාමාන්‍ය ජීවිතයේදී දරුවන් ගැන හිතන එක, ඕන් වෙනුවෙන් සම්පත් එකතු කරන එක අපි දකින්නේ යුතුයකමක් විදිහටනේ. නේක ඇත්ත. එතකොට බුදුන් වහන්සේගේ මේ දේශනාවයි සාමාන්‍ය සමාජ මතයයි අතර පරතරයක් තියෙනවා වගේ පේනවා. කොතනද මේ වගකීම අඥානකමක් බවට පත්වෙන සීමාව තියෙන්නේ? ඒක ඊටාම වැදගත් ප්‍රශ්නයක්. මෙහෙමයි. මේ ගාථාවෙන් කියවෙන්නේ දරුවන් හදන එකවත් ධනෙ උපයන එකවත් වැරදි කියන එක නෙමෙයි. මෙතන ගැටලුව තියෙන්නේ අත්ති කියන වචනේ. කියන්නේ ඇතේ. පුත්තාම අත්ති, ධනම්ම අත්ති. මට පුතුන් ඇත, මට ධනය ඇත. ප්‍රශ්නේ තියෙන්නේ දේවල් තිබීම නෙමෙයි. මේවා මගේ කියලා ඊටමත් තදින් තණ්හාවෙන් අල්ලාගෙන ඒ දේවල්ම තමන්ගේ අනන්‍යතාවය කරගන්න එක. ආනන්ද සිටෝරයා කලේ දේ. හරියටම. ඔහුට මම කියන්නේ මගේ කෝටි 40. ඒ ධනය නැති වුණොත් මම කෙනෙක් නෑ කියලා ඌ හිතුවා. අන්න ඒ මානසික උගුල තමයි මෙතන බාලෝ හෙවත් අඥානකම කියලා කියන්නේ. ඒ කියන්නේ අපි අපේ වටිනාකම මනින්නේ අපිට තියෙන බාහිර දේවල් වලින් නම් අපිත් ඉන්නේ මේ අඥානකම කියන තත්වෙමයි. ඇත්තටම හිතන්නකෝ වර්තමානය ගැන. සමහර දෙමෝපියෝ දරුවෙක් හොඳ ඉස්කෝලේකට දාගන්න බොරු කියනවා. ඔව් බොරු ලිපිනයක් හදනවා. දරුවාටත් බොරු කියන්න පුරුදු කරනවා. ඒ කියන්නේ දරුව වෙනුවෙන් පවක් සිද්ධ කරගන්නවා. තවත් අය දවසේ පැය 24ම දරුවන් සහ රැකියාව වෙනුවෙන් දුවනවා. ඒ අයට Taman ගැන හිතන්න, Tamanගේ හිත සංසුන් කරගන්න විනාඩියක් නැහැ. මම අද බණක් ඇහුවද, පිනක් කරගත්තද කියලා අහන්න වෙලාවක් නැහැ. අනුන් වෙනුවෙන් ජීවිතේම දිය කරලා තමන්ගේ සසර ගමනට කිසිම දෙයක් එකතු කරගන්න නැති එක. අන්න ඒක තමයි මේ කියන අඥානකම. යුතුයකම ඉටු කිරීමයි ඒ දේවල්ට වහල් වීමයි අතර වෙනසක් තියෙනවා. මේ අපිට ඇත්තටම අයිති මොනවද කියන කාරණාව රට්ටපාල මහ රහතන් වහන්සේගේ කතාවකින් තවත් පැහැදිලි වෙනවා නේද? ඔව්. ඒකෙන් මේ අදහස තවත් ගැඹුරට යනව රට්ටපාල හාමුදුරුවෝ කෝරව්‍ය රජතුමාට ධර්මකාරණා 4ක් දේශනා කරනවා. එයින් එකක් තමයි අත්තනූ ලෝකෝ අනභිස්සරු. ඒ කියන්නේ මේ ලෝකේ තමාට පිහිට තමාමයි වෙන පිහිටක් නැත අපි තනිවමයි මේ ගමනේ යන්නේ කියන එක. ඒක පැහැදිලි කරන්න උන්වහන්සේ රජතුමාගෙන්ම ප්‍රශ්නයක් අහනවා. ඔව්. රජතුමාට ඒ දවස්වල දරුණු අසනීපයක් තිබුණා. රහතන් වහන්සේ අහනවා රජතුමනි ඔබට පුළුවන් ද ඔබේ මේ දරුණු වේදනාවෙන් පොඩි කොටසක් හරි ඔබේ බිසෝවරුන්ට දරුවන්ට එමත් නැත්නම් ඔබේ සේනාවට බෙදලා දෙන්න කියලා. රජතුමා කියනවා අනේ ස්වාමීන් වහන්සේ කරන්න බෑ කියලා. ඔව් වේදනාව සම්පූර්ණයෙන්ම විඳින්න ඕන මම විතරයි. අනිත් අයට පුළුවන් බලාගෙන ඉන්න විතරයි කියලා කියනවා. ඒක කොයිතරම් ඇත්තක්ද? අපි අත්විඳින ලොකුම දේවල්, ඒ කියන්නේ ලෙඩ දුක්, වේදනාව, මරණය කියන දේවල්ට අපි තනියම මුණ දෙන්න ඕනේ. ඒක තමයි ඇත්ත. අපේ ධනයටවත්, දරුවන්ටවත්, බලයටවත් ඒ වේදනාවෙන් පොඩ්ඩක්වත් බෙදා ගන්න බෑ. ඒක හිත කම්පා කරවන ඇත්තක්. ඒකෙන් කියවෙන්නේ පවුල අතහැරින්න කියන එක නෙමෙයි. ඒත් අපි තේරුම් ගන්න ඕන අපි මේ ලෝකෙට ආවේ තනියම. යන්නෙත් තනියම. එනම් ඒ තනි ගමනට අපි එකතු කරගන්න ඕන දේවල් මොනවද? මේ සාකච්ඡාව අවසන් කරන කලින් තවත් වැදගත් කාරණාවක් මූලාශ්‍රයේ තියෙනවා. ඒ තමයි අපි මියාන මොහොත ඒකේ ජීවිතයේ අවසානම මොහොත. ඒකේදී ගති නිමිති කියලා සංකල්පයක් ගැන කතා වෙනවා. ඔව් ඒක හරිව බලවත් උදාහරණයක්. බෞද්ධ දර්ශනයට අනුව මරණාසන්න මොහොතේ අපේ හිතේ ඇතිවෙන අවසාන සිතුවිල්ල නැත්තම් ගති නිමිත්ත ඊළඟ භවයේ තීරණය කරනවා. ඒ මොහොතේ හිතේ තියෙන தත්ත්වය හරිම වැදගත්. ඔව් ඒ කතාවේ ඉන්නේ මරණාසන්නයේ ඉන්න පියෙක්. ඔහුට නිරය ගිනි දැල් වගේ දේවල් පේන්න පටන් ගන්නවා. ඔහුගේ ගති නිමිත්ත වෙන්නේ ඒ නරක අරමුණ. ඒ කියන්නේ ඔහු මැරුණොත් නිරේ ඉපදෙන්නයි ඉඩ තියෙන්නේ. ඔව්. නමුත් වාසනාවට ඔහුගේ පුතා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ කලබල වෙන්නේ නැහැ. ඒ වෙනුවට හරිම ප්‍රඥාවන්තව ඒ අවස්ථාවට මුහුණ දෙනවා. හරියටම. උන්වහන්සේ ඉක්මනින්ම පියාගේ ඇඳ මහසෑය ළඟට අරගෙන ගිහින් එතන කරලා තිබුණු ඊටාම ලස්සන මල් පූජාවක් පෙන්වනවා. පියාගේ හිත අර බියකරු අරමුණෙන් මුදවලා ඒ කුසලයේ වෙත යොමු කරනවා. ඔව්. තාත්තේ මේ බලන්න මේ පින ඔබ වෙනුවෙන් කළේ මේ පින සතුටින් අනුමෝදන් වෙන්න කියලා කියනවා. ඒ පියා අමාරුවෙන් හිත හදාගෙන ඒ පින සතුටු සිතින් අනුමෝදන් වෙනවා.
ටික වෙලාවකින්. මොකද්ද වෙන්නේ? ඒ පියා කියනවා පුතේ මගේ ළඟ ලස්සන කාන්තාවෝ දිව්‍ය අප්සරාවන් ඉන්නවා කියලා. ඒ කියන්නේ මේ පියාගේ ගති නිමිත්ත සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. නිරේ ඉපදෙන්න තිබුණු කෙනා සුගතියක ඉපදෙන්න බවට ලකුණු පහළ වෙලා. පුතාගේ ප්‍රඥාවන්තකම නිසා පියාගේ අවසන් ගමන වෙනස් වුණා. ඒකෙන් අපිට පේනවා අපි ජීවිත කාලයේ පුරාම දරුවන් ධනෙ කියලා රැස් කරපු දේවල් වලට වඩා අවසාන මොහොතේ අපේ හිත තියෙන තැන කොයිතරම් වටිනවද කියලා. ඒක තමයි වැදගත්ම දේ. අපි තේරුම් ගන්න ඕනේ මේ හැමදේම తాවකාලික ණයටගත් දේවල් වගේ. දරුවන්, ධනය, තනතුරු මේ හැමදේම දවසක දාලා යන්න වෙනවා. එහෙනම් අපිට ඇත්තටම අයිති. අපිත් එක්කේන එකම දේ තමයි අපි කරපු පිං සහ පව්. ඔව්. අපි හිතේ ඇති කරගන්නා ಗುಣධර්ම, කරුණාව, මෛත්‍රිය, ප්‍රඥා වගේ දේවල්. සංසාර ගමනේ අපේ තනි නොතනියට ඉන්නේ ඒ ටික විතරයි. ඉතින් මේ සාකච්ඡාව අවසානයේදී මේ මූලාශ්‍රය අපේ ඉදිරියේ තබන ප්‍රශ්නය හරිම පැහැදිලි. ඒක දෙපැත්තක් තියෙන ප්‍රශ්නයක්. පළවෙනි එක අපි අපේ ජීවිතයේ අවසාන මොහොතට සාමයෙන් සංසුන් සිතකින් මුහුණ දෙන්න පුරුවන් විදිහට අපේ මනස සකස් කරගන්නවද? සහ දෙවනි සමහර විට ඊටත් වඩා වැදගත් ප්‍රශ්නේ ඒ අමාරුම මොහොතේදී අපිට තනියම හිත හදාගන්න බැයි වුණොත් අපේ හිත නිවැරදි මාර්ගයට ගන්න උදව් කරන්න පුළුවන් ප්‍රඥාවන්ත මිනිසුන් අපි වටා ඉන්නවද?